හොඳයි බලමු මෙන්න මේ වාක්‍ය දෙක කොහොමද ඉංග්‍රීසියෙන් ලියන්නේ කියලා. ඇය ඇවිල්ලා ගෙදර. ඇය ඇවිල්ලා නැහැ ගෙදර. ඇය එමින් ඉන්නේ ගෙදර. ඇය එමින් නෙමෙයි ඉන්නේ ගෙදර. දැන් බලමු මේව ඉංග්‍රීසියෙන් කොහොමද ලියන්නේ කියලා. අපි පළවෙනි වාක්‍යය බලමු. ඇය අපි දන්නවා ඉංග්‍රීසි වලදී කියන්නේ she. ඒ කියන්නේ she නේ. right? ඇවිල්ලා මෙන්න මේ ලා කියලා වචනයක් ඔයාලට ඇහෙනවා නම් වාක්‍යයක් ඇතුලේ ඔයාලා පාවිච්චි කරන්න මෙන්න මේ වචන දෙකෙන් එකක්. ඒකෝ has දාන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් have පාවිච්චි කරන්න. ඉතින් මේ දෙකක් තියෙන්නේ කියලා ඔයාලා දන්නවනේ ලා කියද්දි දෙකක් තියෙන්නේ. මෙතන ඉන්නේ එක්කෙනෙක් නම් ක්‍රියාව කරන්නේ එක්කෙනෙක් නම් has දාන්න. මේ ක්‍රියාව කරන කෙනාට ඉන්නේ ගොඩක් නම් ඒ කියන්නේ බහුවචන නාම පදයක් නම් have දාන්න. දැන් මෙතන නම් ඔයාලට පේනෝනේ ඇය කියනකොට she කියනකොට එක්කෙනෙක්. එහෙනම් අපි දාන්නේ ලා කියද්දි has. ලා කියද්දි has දානවා. එතකොට මේක ඇතුලේ තියෙන ක්‍රියාපදය තමයි එනවා කියන ක්‍රියාපදය. ඇවිල්ලා කියනකොට එනවා කියන ක්‍රියාපදේ තියෙන්නේ මේ. එතකොට මෙන්න මේ එනවා කියන ක්‍රියාපදය අපි පාවිච්චි කරන්න ඕන තුන්වෙනි අවස්ථාව. හරිද? මොකද්ද මේ තුන්වෙනි අවස්ථාව කියන්නේ? past participle එක කියන්නේ උදාහරණයක් ගමු. අපි මේ come එනවා. හරිද? come කියන්නේ එනවා. ඊට පස්සේ ආවට ඉංග්‍රීසියෙන් අපි කියනවා came කියලා. ආවට ඉංග්‍රීසියෙන් අපි කියනවා came කියලා. ඊළඟට ආයෙත් මේ ක්‍රියාපදයේ past participle එක ඇවිල්ලා කියද්දි come කියලා ආයෙත් කියනවා. එතකොට මෙන්න මේ අවස්ථාව තමයි අපිට මේ වාක්‍ය රටාව ලියා ගන්න උපකාරී වෙන්නේ. එතකොට මේ වාක්‍ය නැවත බලන්න. එතකොට ඇය කියද්දී ඔන්න මං she දැම්මා, ලා කියද්දී has දැම්මා. එතකොට ක්‍රියාපදේ දැන් දන්නවා come කියලා. තුන්වෙනි අවස්ථාව ගන්නවා කියපු නිසා ඔන්න come දැම්මා. right. ගෙදර කියනකොට ඉංග්‍රීසියෙන් කියනවා home. ඔන්න වාක්‍ය නිර්මාණය වුණා. She has come home. දෙවෙනි වාක්‍යය මොකද කියන්නේ? ඒක කියනවා ඇය ඇවිල්ලා නැහැ ගෙදර. හරි. බලමු කලින් වගේම ඇය නම් she කලින් වගේම ලා එකක් තියෙනවා මේකෙත්. එහෙනම් අපි ඔන්න දැම්මා. කතරු ඒක වචන නිසා කලිනුත් කියලා දුන්නා මම මේක has. ලා කියන්නේ has දැම්මා. ඇවිල්ලා කියන එකේ ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව කලිනුත් ඉගෙන ගත්තා. come. ඒකම මම දැම්මා. right. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන තියෙන්නේ she has come කලින් වගේම home කියලා ලිව්වොත් මේ තියෙන්නේ ඇය ඇවිල්ලා ගෙදර. ඒකමනේ මම ලියලා තියෙන්නේ. දැන් මුත් මේක කියන්නේ නැහැ කියලා. එතකොට මෙන්න මේ has එකේ අගට අපි එකතු කරන්න ඕන not. has එකේ අගට අපි එකතු කරන්න ඕන not. නැත යන අර්ථය ගන්න. මම ඔයාලට ඒක ලියලා පෙන්නන්නම්. right. apostrophe t. right. hasn't. දැන් වචනය hasn't. මේක තේරුම් නැත්නම් කියලා මෙන්න මෙහෙම ලියලා පෙන්නන්න. has not. තමයි අපි shorten කරාම මෙන්න මෙහෙම hasn't කියලා එන්නේ. right. ඒ වචනේ තමයි මේ තියෙන්නේ. හරි. එහෙනම් she hasn't come home කියන්නේ ඇය ගෙදර ඇවිල්ලා නැහැ. දැන් ඊළඟ වාක්‍යය බලන්න තියෙනවා ඇය ගෙදර එමින් ඉන්නේ. ගෙදරෙන් එමින් ඉන්නේ. ඉතින් කතරු ඒක වචනයි. අපි දන්නවා ඇය she right. ඒතර ඉන්නේ කියනකොට අපි පාවිච්චි කරනවා is කියන වචනය උපකාරක ක්‍රියාපදය. ඇය she ඉන්නේ is එමින් එන ගමන්. එතකොට මින් කියලා තියෙනවා නම් ක්‍රියාපදයකට අපි ing දානවා. she is coming. ඇය එන ගමන් ඉන්නේ. කොහෙද? ගෙදර. ගෙදර නම් අපි ලිව්වා home. home කියන්නේ ගෙදර. right. මේ විදිහට තමයි වාක්‍ය නිර්මාණය වෙන්නේ. ඊළඟ එකේ ඒගොල්ලෝ කියනවා ඇය එමින් නෙමෙයි ඉන්නේ ගෙදර. දැන් ඇය එමින් ඉන්නේ කියද්දි මේ වෙදි දන්නවා ඇය she ඉන්නේ කියද්දි is. එහෙනම් එමින් නෙවෙයි කියන නම් is not. හරිද? බලමු ලියලා. ඇය she ඉන්නවා කියන අදහස තමයි is වලදී එන්නේ. එහෙම නොවේ නම් දාන්න ඕන isn't. ඒ කියන්නේ is not. right. කලින් වගේමයි එමින් කියනකොට ක්‍රියාපදයේ අගට ing දානවා. come එකට අගට come in කියනවා. ගෙදර home. right. she isn't coming home. නැත්නම් මේක she is not coming home කියන්න පුළුවන්.
right මම හිතන්නේ වීඩියෝ එක හොඳයි කියලා ඔයාලට හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා